Hi guys, ඉතින් කොහමද ඔන්න අපි කතා කරන්නේ අපි අද ඉඳන් පොඩි වැඩක් පටන් ගත්තා. ඉතින් අද ඔයාලා කවුරුත් අඳුරන අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔයගලන්ට මේ 16 වෙනිදා ලොකු වැඩක් කරනවා කතාවල අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් ෆීල්ඩ් එකේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි අද අපේ ඉන්නවා සෙරෙන්ඩිප් ටීම් එක අශාන් මල්ලි. ඒ වගේම අපේ ට්‍රැපන් හවුස් හොටෙල් එකේ ඉවෙන්ට් මැනේජර් අපේ දිල්ෂාන්. ඉතින් අශාන් අයිබෝන් මාසනාර මොකද වෙන්නේ? අද මේ සෙරෙන්ඩිප් මොකද්ද මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ දැන් මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ මේක කරනවා. මොකද්ද මේක පොඩ්ඩක් කියන්න මේ බලන්න කට්ටිය. ඔව් දැන් අපිට දැන් රමණ මාසෙට අවුරුද්දක් යනවා. අපි ඉවෙන්ට් 12ක් කරලා තියෙනවා. සෙරෙන්ඩිප් දැන් පටන් ගද්දී ඉතින් ගොඩක් අය මම කිව්වා කිව්වා දැන් ඉතින් ඔක්කොම ක්‍රවුඩ් එක දැනගෙන තියෙනවා මේ මියුසික් එක මොකද්ද කියලා. ඉතින් දැන් ඒක කරගෙන යනවා ඉස්සරහට දැන් 16 වෙනිදා ලොකු ඉවෙන්ට් එකක්. එතකොට ඔයගොල්ලෝ දැන් මේ අවුරුද්දේ මම දැක්කා ඔයගොල්ලෝ මාර්කටිං ඉවෙන්ට් ගොඩක් ගෙවුවා. එතකොට මොනවද ඒවා දැන් ඉස්සරහට මොකද්ද වෙන්නේ? ඔව් දැන් මේ ඉවෙන්ට් දෙකක් අපි කරා. සක්සස් ඉවෙන්ට් දෙකක් කරා. ඉතින් ක්‍රවුඩ් ඔක්කොම දන්නවා. ඉතින් අපි කරන ඉවෙන්ට්ස් ඒක හැමදාම ක්‍රවුඩ් එකේ විදිහටම ඉන්නවා. අපිත් එක්ක පටන් ගත්ත දායනා ඉන්න ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් 16 වෙනවා ලොකු වැඩක්. ඒකෝ ඩාක්ටර් මම ලංකාවෙන් යන්නට second time ඉන්නේ. එතකොට ලොකු වැඩක් කරනවා ට්‍රැවල් හවුස් එකේ. අපි අහලවලු මෙයා ඉතින් දිල්ෂාන් මේකේ ඔයා තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අතහිත දෙන හැම කෙනෙක්ටම අතහිත දෙන අපේ මහ මුලකරු ට්‍රැවල් හවුස් හොටෙල් එකේ ඉවෙන්ට් මැනේජර්. ඉතින් කියන්නේ ඔයා දැන් මොකද්ද මේ ඔයා මේක දැන් මට මේවා දැන් ඔයා දැන් අපේ මුළු ශ්‍රී ලාංකික ක්‍රවුඩ් එකම ඔයා එක අතකට අරගෙන ඔයා මොකද්ද මේ කරේ ඔයා මොකද්ද මේක මැජිකල් එකක්ද මේක? මේවනේ ඉතින් අපි ඔක්කොම ලංකාවේ කටාරවල ඉතින් 1,80,000ක් විතර ඉන්නවා ඇවිල්ලා. ඒ වල අපි ඉවෙන්ට් වල බහිර කට්ටිය ඉන්නවා 6,000ක්. ඒ කියන්නේ අපි පාඩි දාන කට්ටිය එකෙන් එක ක්ලස්ටර්ස් තියෙනවා. හරිද? ප්‍රෝග්‍රෙසිව් මියුසික්, ක්ලාසික්, ඊට පස්සේ මාස් මියුසික් ඒ ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් පෞද්ගලිකව මාත් ප්‍රෝග්‍රෙසිව් මියුසික් වලට කැමතියි. ඉතින් අපේ සෙරෙන්ඩිප්ලා මුලින්ම පටන් ගත්තා මේ ප්‍රෝග්‍රෙසිව් මියුසික් ඉවෙන්ට්ස් කරන්න. ඉතින් ඉස්සෙල්ලාම පළවෙනි ඉවෙන්ට් එක කරේ noise project අපේ ක්ලබ් එකේ ඉස්සෙල්ලාම ඉවෙන්ට් එක කරේ. ඊට පස්සේ ඉවෙන්ට් 13ක් වගේ එක දිගට කන්ටිනියස්ලි අපේ ක්ලබ් එකේ තමයි කරේ. ඉතින් අපේ කියන්නේ අපේ දෝහාවල ඉවෙන්ට් කරන අපේ යාළුවෝ ඔක්කොම ඉන්නවා. ඒ ගොඩක් අය අපේ ක්ලබ් එකේ රේන්බෝ ක්ලබ් එකත් එක්ක වැඩ කරනවා. සෙරෙන්ඩිප් ඊට පස්සේ තව අපේ ඉන්න ඉවෙන්ට් කරන යාළුවෝ සෙට් එක ඔක්කොම ඒකයි ඉවෙන්ට් ෆැමිලි එකක් මේක. හරිද? සමහර දැන් වල කීක සින්නාරේ ඒ වුණාට මේ ඔක්කොම ඉවෙන්ට් කරන්නේ එකම සෙට් එකම ගොල්ලෝ සෙට් එකක් එකම ෆීලිං තියෙන ඔක්කොම එකම මියුසික් වල ගැමති වයිබ් එකකින් ඉන්න හැමෝම තමයි මියුසික් කරන්නේ. ඉතින් අපේ ට්‍රැවල් හවුස් එකේ මේ 16 වෙනිදා තියෙන ඒ වගේ තවත් මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් noise of serendip progressive music එකක් අපේ ඉකෝඩ්‍රාෆ්ට් තමයි එන්නේ. ඉකෝඩ්‍රාෆ්ට් මේ දවස්වල ගොඩක් හිට් ටැග් මේ දවස්වල ලංකාවේ විශ්ව කරලා තියෙන කියෝටෝ ඉවෙන්ට් එක තිබ්බ මෑට් එක ඒකත් එහෙමම තිබ්බ. ඉතින් අපේ ප්‍රෝග්‍රෙසිව් මියුසික් කරන කොල්ලෝ කෙනෙකුට ආරාධනා කර මේ මියුසික් වල කැමති කඩාරවල ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් කොහොමද අපි ආරාධනා කරනවා 16 වෙනිදා දෙන්න ට්‍රැවල් හවුස් එකේ රේන්බෝ ක්ලබ් එකට ඇවිල්ලා ඔයාලා කැමති ට්‍රිප් එක යන්න ප්‍රෝග්‍රෙසිව් මියුසික් එක ඒක කියන්නේ මේ මියුසික් කලර් ඒක මියුසික් එක ටේස්ට් කරලා කට්ටිය යන එක ඒකේ තියෙන වයිබ් එක මේම ඉතින් හැමෝටම ප්‍රෝග්‍රෙසිව් මියුසික් සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන සෙට් එකකුත් ඉන්නවා. ඒ සෙට් එක හොඳටම එන්ජොයි කරනවා. ඉතින් මම ඒ සෙට් එකට කියන්නේ ප්‍රෝග්‍රෙසිව් මියුසික් අපේ ඉකෝඩ්‍රාෆ්ට් වෙන ලයින් ආටිස්ට්ලා ඉන්නවා අපේ ශ්‍රීයන් ෆ්ලික් ඩිලාන් ලංකාවේ ආටිස්ට් කෙනෙක් කියනවා hello ඒ කට්ටිය ඔක්කොම එක්ක ලස්සන වැඩක් අලුත් වැඩක්. එතකොට ස්ටේජ් ඩෙකරේෂන් එකේ ඉඳන් ඔක්කොම මේ සැරේ පොඩි නේ ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනම තීම් එකකට කරන්නේ මේලගේ තීම් එකේ ස්ලෝගන් එක තමයි believe us. Then believe them, believe us, believe the front house, believe Rainbow Club, believe believe me, believe him, believe all. I believe you. I love you so much. Then enna 16 වෙනිදා ඔයාලා හැම වෙන්න හොඳ
ෆන්ඩ් එකක් ගන්න පුළුවන් ක්ලබ් හවුස් එකට. එකක් කියන්න ඕනේ ක්ලබ් එක අනිවාර්යෙන් ෆිසිකල් QID එක පාස්පෝර්ට් එක අනිවාර්යෙන් QID එක නැත්නම් පාස්පෝර්ට් එක අනිවාර්යෙන් ගේන්න කොපිස් එහෙම ගේන්න එපා. මේ සැරේ අවුරුදු 18ට වැඩි කට්ටියට එන්න පුළුවන්. අපි කලින් දැන් තිබ්බේ 21 ප්ලස් දැන් 18 ප්ලස් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් 16 වෙනිදාට අපි හම්බෙමු. හැමෝම ආදරෙන් පිළිගන්නවා. ආදරෙන් එන්න අපි මියුසික් එක රස විඳිමු. ඉච්චරයි කියන්නේ. ඉතින් ට්‍රැපන් හවුස් එක කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මහගෙදර වගේ දෙයක් තමයි. ඉතින් අපි ඕනම කෙනෙක් ඉවෙන්ට් එකක් කරද්දී අපේ ඉල්ෂාන් එතකොට අපේ ට්‍රැපන් හවුස් ක්‍රූ එක අපිට පට්ටම සපෝට් එකක් දෙනවා මේ කරන හැමෝටම. ඉතින් ඒ වගේම තමයි එතකොට මල්ලේ දැන් ඕගොල්ලෝ මේක මොකද්ද මේ දැන් මේ විතරක්ද මට මතකයි ගියවොත් ඔය ලංකාවේ මොකක් හරි දෙයක් කරා මොකද්ද මේක ඔයගොල්ලන්ගේ ඉදිරි ගමන පොඩ්ඩක් ඔබට කියන්න. ලංකාවේ ඉවෙන්ට් එකක් කරා දෙසැම්බර්. දැන් මේ අවුරුද්දේ මේ අපි කරන්න වෙන්නේ අපි next year 2026 දාලා දෙනවා අප්‍රේල් 4 වෙනිදා ලංකාවේ ඉවෙන්ට් එක. එතකොට ජනවාරි මේ ඉවෙන්ට් එක කරනවා. දෝවල. ඔව්. ඔය අපි කොහොමද ගැප් එකක් තියලා ගන්න මාස 3ක් 4ක් වගේ ගැප් එකක් තියෙනවා. අපි මේ මාස 3ම ගන්නවා ඉවෙන්ට් එකටම තමයි ફોකස් කරන්නේ. ඉවෙන්ට් එකම සක්සස් කරගන්න තමයි මේ මාස 3 අපි යූස් කරන්නේ. හැබැයි දැන් මම දකින්න විදියට දැන් අවුරුදු දෙකක් ඉස්සෙල්ලා අන්ඩර්ග්‍රවුන්ඩ් ෆීල්ඩ් එකේ මියුසික් දකින්නට වඩා දැන් මේක මාර විදිහට පොඩ්ඩක් හයි වෙලා තියෙනවා. ඒතකොට මේක මොකද්ද මේක දැන් මේක අමුතුම දැන් අර මැජික් එකක් වගේ දැන් අර අපේ මියුසික් අර නෝමල් නැතුව දැන් මේකට මාර විදිහට ක්‍රවුඩ් එකක් හැදිලා තියෙනවා. ඉතින් ඒක කොහොමද මොකද්ද ඒගොල්ලෝ කරන වැඩවලින්ද මේ වෙන්නේ? කරුණාඩෝන් එකක් ඒ කියන්නේ අපි කොහොමද වෙනස් කරන හැම ටීම් එකකින් ටීම් එකට ගම ගහන්නේ. ඒතකොට තමයි ක්‍රවුඩ් එකට අයිඩියා ගිහින් මොනාරි මේගොල්ලෝ දෙයක් කරනවා කියන එක. නැත්නම් එකම විදියට ගියා නම් අපිට ඉවෙන්ට් කරන්න වෙන්නේ නැහැ. මට ඒකට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් ප්‍රොග්‍රෙසිව් මියුසික් අතරම ගත්තොත් දැන් ලංකාවේ ඒක නම්බර් 1 ට්‍රෙන්ඩ් එකක් කරලා තියෙනවා. වෙලා තියෙන නම්බර් 1 ට්‍රෙන්ඩ් එකක් කරලා තියෙන. ඒකට ගොඩක් අපි ආදරේ මතක් කරන්න ඕනේ ලංකාවේ ඉවෙන්ට් ප්‍රොග්‍රෙසිව් මියුසික් කියන්නේ මියුසික් පාටිස් පටන් ගත්ත අපේ ඉවෙන්ට් කමිටිස් ගොඩක් තියෙන ඕගනයිස් කරන. එයාලා සහ අපේ ඉන්න key performance ආටිස්ලා ඉන්නවා noise project ඊට පස්සේ Kyoto, Ecodraft, Ultra, Subandrio ඒ වගේ කට්ටිය ඇත්තටම මේ progressive කියන එකේ රහ දුන්නා අපේ crowd එකට. ඔව්. ඉතින් ඒ crowd එකට ඒ රහ වැටුණාට පස්සේ එතනින් පස්සේ ඒ කියන්නේ ලංකාවේ progressive music එක හොඳට පොඩ්ඩක් ඒක develop වෙන්න ගත්තා. ඒ progressive music sub culture එක develop වෙන්න පටන් ගත්තා. දැන් ලංකාවේ ඇත්තටම කියනවා progressive music හොඳ peak එකක තියෙන්නේ. ඒත් එක්කම කටාරවල අපේ noise of serendipla මූලිකත්වය ගත්ත underground music තැනකට ගේන්න. ඒ වගේම දැන් ඇත්තටම මම පෞද්ගලික personally මම noise of serendipla credit එක දෙනවා මේ underground music කටාරවල ෆෝම් කරලා ගත්තට අපි ශ්‍රී ලංකන් කමියුනිටි එකේ. ඒ වගේම අපේ සහෝදර ඉවෙන්ට් කරන අපේ යාළුවෝ ඉන්නවා. එයාලා ප්‍රොග්‍රෙසිව් මියුසික් කරනවා. ඒ ඔක්කොම එකතු වෙලා ලස්සන කොලැබොරේෂන් එකකට මේක යනවා. ඉතින් මෙයාලා ඉවෙන්ට් කරනවා, එයාලා ඉවෙන්ට් කරනවා, ක්ලෑෂ් වෙන්නේ නැති වෙන එයාලා ලස්සන කරගෙන යනවා. ඒ කියන ඔක්කොම අන්ඩර්ස්ටෑන්ඩින් එක කරගෙන යන්න මම ඒකට රෙස්පෙක්ට් කරන හැමෝටම අනිවාර්යයෙන්. ඒකට ඔයාලා ඉවෙන්ට් එකක් කරනකොට මම ඉවෙන්ට් එකක් කරොත් එතන ප්‍රශ්නයක් එහෙම නැති වෙන්න හැමෝම මැචුවර් මිනිස්සු කියන්නේ හැමෝම සහයෝගීතාවයෙන් වැඩ කරනවා. ඉස්සරහට කරයි කියලා මම අපේක්ෂා කරනවා. කොහොම ඉවෙන්ට් කරත් කොහොමත් මෙතෙන්ද දැන් ඉතින් ඒක තමයි වෙන්න ඕන. දැන් අපේ මේ සාමාන්‍ය ඔය පොඩි ප්‍රමාණෙට අපි ඔක්කොම ඒක බලා ගන්න තමයි කරන්නේ. ඉතින් ඒක ලස්සනට දැන් මට පේනවා වැඩේ වෙනවා ඒක. ඔව් ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔව් දැන් ඒ හින්දා තමයි මේ ක්‍රවුඩ් එක හැදිලා තියෙන්නේ. අනිවාර්යෙන්. නැත්නම් මොකද වෙන්නේ? ඒක මේ දැන් අපි එහෙම කරද්දී අපිට හොඳ ආටිස්ලා මේ දෝවලට එනවා. ඒකෙන් වෙන්නේ. අපිට අවුලක් නැහැ. ඇත්තටම දැන් අන්ඩර්ග්‍රවුන්ඩ් ෆීල්ඩ් එකේ මේ අවුරුද්දේ පට්ටම ඉවෙන්ට් එකක් කරන කතාරවල ඉතින් සෙරෙන්ඩිප් එකෙන් එතකොට තව අපි ඉවෙන්ට් කරන කට්ටිය ඉන්නවා. ඇත්තටම මාරයි. ක්‍රවුඩ් එකක් දැන් හැදිලා තියෙනවා. ලස්සන වැඩ. ඉතින් අපිත් බලනවා, දකිනවා. එතකොට අශාන් මල්ලි දැන් එතකොට මොකද්ද තව මොන හරි ප්ලෑන් තියෙනවද? ප්ලෑන් එක කිව්වද ජනවාරි තමයි ඊළඟ ඉවෙන්ට් එක තියෙන්නේ. තාමත් කාලේ ඕගොල්ලෝ කරනවා කියලා පොඩි ආරංචියක් ආවා. පොඩ්ඩක් අපි ඊළඟ අවුරුද්දේ ඉඳන් පොඩ්ඩක් වෙනස් කරන්න බලමු. ඒ කියන්නේ අපි දැන් සරන්ටින් තෝහා කියන නම තියෙනවා. ඒ නමින්ම අපි තව පොඩ්ඩක් සමාජ සේවා නම් ඔය එන්ටර්ටේන්මන්ට් පැත්තට පොඩ්ඩක් යොමු වෙන්න කියලා බැලුවේ. මේ ෆීල්ඩ් එකෙත් ඉන්නවා.
දැනගත්ත පොඩ්ඩක් බලන්න කියලා තමයි ප්ලෑන් කරලා තියෙනවා. එහෙනම් දෝවා ඉන්න සෙට් එකට ෆ්‍රෙන්ඩ්ෂිප් එකෙන් ඉවෙන්ට් එක විතරක් නෙමෙයි තව දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පට්ට අපේ වචනේ. ඉතින් අසන්මල් තමනාරේ වැඩි යන දේවල් කියන්න දෙන්නේ නැහැ. thank you ඇත්තට මේ අපිට බෝඩ් අපි සපෝට් ඉවෙන්ට් එක ආයි මට ඉවෙන්ට් එක තියෙන්නේ 16 ඒ කියන්නේ තව සති දවස් 9ක් වගේ තියෙන්නේ. එතකොට ටිකට්ස් අද ඉඳලා ඔව් අද ඉඳලා ටිකට්ස් ගන්න කට්ටිය ගන්න. එතකොට අපි දන්න ඔන්ලයින් ටිකට්ස් ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට ගේට් එකෙන් ගන්න කට්ටිය ඉන්නවා. අවිල්ලා ගන්න අපි දාලා තියෙනවා ඔක්කොම අපේ පේජ් එකේ ෆොලෝ කරන්න. ඇත්තටම දැන් මේ වගේ සීන් කියන්න ඕනෙත් නෑ මොකද මේ පේජ් එක ෆලෝ කරලා ඉන්න මේ මියුසික් අහන කට්ටිය ඒක දන්නවා. ඒකයි අපි වැඩි අර පේන්න එන්නේ නැති කතා කරන්න නම්. ඉතින් ඇත්තටම තව වචනයක් කියන්න ඕන නම් මේ මිනිස්සු අද බොහොම අවුරුද්ද තමයි අල්ලගත්තේ ජීවිතයකට කනහා දෙන්නේ නැහැ. අද ඉතින් නැද්ද? නෑ ඉතින් ඇත්තනේ ඉන්න අවශ්‍ය නැහැ. දැන් මේ මියුසික් අහන කට්ටිය ඔක්කොම මම කැපේ උත් දැනගලා ඒ වගේම දිශාන් දිනවාට මොකද දැන් අපේ කමිටි එකට ඇත්තටම දැන් මෙතන අපේ ටපන් හවුස් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ මහගෙදර වගේ තැනක්. ඉතින් ඕනම කෙනෙක්ට ඕනම ඉවෙන්ට් එකක් කරන්න පත්ම සපෝට් එකක් දෙන පොරක් තමයි දිල්ෂාන් කියන්නේ. තව මොනවද අපි කියන්න දෙයක් තියෙනවා නම් කියමු. ඇත්තටම මම කියන්න තියෙන්නේ දෝහා ඇත්තටම කියනවා නම් දෝහා වල ගොඩක් ඉවෙන්ට් වල වයින් කොල්ලෝ ගෙල්ලෝ සෙට් එකකට මම ගෙම්ම රෙස්පෙක්ට්. මොකද කියන්නේ රට ගොඩක් අය රට ඇවිල්ලා තියෙන පවුල් වලින් ඈත් වෙලා ගොඩක් වගකීම් තියාගෙන ගොඩක් ප්‍රශ්න තියාගෙන ඉතින් අපිට ඇත්තටම අපි ගොඩක් ස්ට්‍රෙස් වල ඉන්නේ. ඔයත් මමත් ඔයත් අපි හැමෝටම මොන හරි ප්‍රශ්න ඇති මේ ලයිෆ් එකේ. ඉතින් අපිට මියුසික් කියන්නේ අපිට අපි තම තමන්ට ආවේනික විදිහට තමන්ගේ ස්ට්‍රෙස් රිලීස් කරගෙන පොඩ්ඩක් සතුටු වෙලා අපි චිල් එකක් ගන්න වෙලා. එතකොට අපි රන්ඩු සර්වල් කරගන්නේ නැහැ. අපි අපේ වයිබ් එකේ අපි අපේ ට්‍රිප් එකක් ගිහලා අපි ලස්සන මියුසික් එන්ජොයි කරන එක. ක්ලාසික් මියුසික් ප්‍රෝග්‍රෙසිව් අන්ඩර්ග්‍රවුන්ඩ් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් 16 වෙනිදාට එන්න ප්‍රෝග්‍රෙසිව් මියුසික් අන්ඩර්ග්‍රවුන්ඩ් වලට කැමති කට්ටිය හොඳ ෆන් එකක් ගන්න. ඒ වගේම අපේ දෝහා ඉවෙන්ට් කරන අපේ යාළුවා අනිත් සෙට් එක ඔක්කොම මම ගොඩක් ආදරය කරන සෙට් එකක් ඉන්නවා. කොරම රෙස්පෙක්ට් මොකද මේ අපේ දෝහා කටාර වල ඉන්න මේ අපේ යාළුවන්ට මේ මියුසික් ෆන් එකක් දීලා එයාලට කියන්නේ එයාලා එන්ටර්ටේන් කරනවාට ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ට්‍රෙපන් හවුස් එකේ ඔයාලට ඕනි වෙලාවක ට්‍රෙපන් හවුස් එකේ නයිට් ක්ලබ් එක තියෙනවා අපේ රේන්බෝ බාර් එක අපේ හොටෙල් එක පොඩ්ඩක් මම ප්‍රොමෝට් කරනවා පොඩ්ඩක් අපේ 4 ස්ටාර් ට්‍රෙපන් හවුස් කියන්නේ 4 ස්ටාර් හොටෙල් එකක් රූම්ස් 175ක් තියෙනවා අපේ නයිට් ක්ලබ් රෙස්ටෝරන්ට් මෙඩිටේරියන් රෙස්ටෝරන්ට් ඒත් එක්කම ගත්තම ගොඩක් ෆැසිලිටිස් තියෙනවා බැන්ක්වෙට් හෝල් කියන්නේ තව එක මීටිං රූම්ස් එහෙම ගොඩක් තියෙනවා. ඔයාලා ලංකාවේ මොන හරි පාටියක් තියෙනවා නම් ඉවෙන්ට් එකක් මොන හරි තියෙනවා නම් වෙඩින් එන්ගේජ්මන්ට් ඕන දෙයක් තියෙනවා නම් අපේ ට්‍රෙපන් හවුස් එකට කතා කරන්න මට කතා කරන්න අපේ කතා බෝඩ් එකේ හරහා අපේ මුදිතට කතා කරන්න අපේ හොටෙල් එකේ රූම් බුක් කරන්න ඕනි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් එන්න මෙතනට අපේ ලංකාවේ අයට උපරිම සාධාරණ මිලකට අපි සර්විස් එකක් දෙනවා. ඉතින් 16 වෙනිදාට එන්න සෙක්ටම් රේන්බෝ ක්ලබ් එකේ noise of serenity ඉකොඩස් live in concert. ඉතින් මම ඔයාලට සුබ පතනවා. ඔයගොල්ලන්ගේ මේ ඉස්සලා තිබ්බ ඉවෙන්ට් වගේම මේකත් සාර්ථක වෙලා ජයන් ජයන් වෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔය දෙන්නට බොහොම ස්තුතියි. මේ මොඩරේටර් ස්තුතියි අම්දිසාම සපෝට් එක දෙනවා. ඒක කියනවා මොකද පටන් ගත්ත වෙලේ ඉඳන්ම මොඩරේටර් අලුත් එක්ක ගන්න ඕන දෙයකට. හරි thank you. එහෙනම් සාක්කියම් ජය වේවා.